S2 පියාගන්න. හුස්ම තද කරගන්න. දැන් හිතන්න පැය 2මාරක් ඇතුළු තුල කැන්තන්ස් 4ක්, රටවල් 2ක්, භාෂා 4ක්, ඇඟිල්ලෙන් අහස අල්ලන්න පුළුවන් තරම් උසක සුදු පාට හිමින් වැහිච්ච ස්විස් ඇල්ප්ස් කඳු අතරින් දුවන රතු පාට කෝච්චියක ගමනක්. ඒ තමයි ලෝකෙ ලස්සනම ට්‍රේන් රයිඩ්ස් වලින් එකක් වෙන සුන්දර ඉතාලියයි ස්විස්තලන්තයයි අතරින් යන බර්නීනා ට්‍රේන් රයිඩ් එක. අපේ ගමන පටන් ගත්තේ මිලානෝ චෙන්ත්‍රාලේ ඉඳන්. හරියටම උදේ 6:16ට මිලානෝ චෙන්ත්‍රාලේ ඉඳන් තිරානෝ දක්වා අපිව එක්කයි යන ට්‍රේන් එක තිබ්බා. මම කාත් එක්කද මේ ට්‍රිප් එක යන්නේ කියලා කිව්වේ නෑනේ. මේ ඉන්නේ මගේ අම්මා. අම්මගේ තාත්තගේ චරිත දෙකම අම්මට විද දරා ගන්න වෙන හැම පවුලකම වගේ මගේ අම්මත් යකඩ ගැහැණියක්. දන්න කාලේ නම් සර්වයිවල් මූඩ් එකේ අපිව ජීවත් කරන්න දීවා මිස අඩුම ගානයගේ නහයින් එහා මොනවද තියෙන්නේ කියලාවත් ඔළුව උස්සලා බලන්න යාට කාලයක්, ශක්තියක්, මානසික රිදහසක් තිබ්බේ නැහැ. හැබැයි එයා කරපු එකම ට්‍රැවල් එක අපේ පවුලේ හැමෝගෙම ජීවිත වෙනස් කරා. ඒ තමයි ලංකාවේ ඉඳන් ඉතාලියට ආපු ගමන. Not bad, right? මේ ඉන්නේ මගේ අක්කා. එයාව හඳුන්වන්න හොඳම වචනේ තමයි මගේ විරුද්ධ පදේ කිව්වොත්. එයා හරිම කීකරු, පිළිවෙල, රස්සට යන දාන සීරියස් ළමෙක්. මං වගේ බ්ලැක් ෂීප් කෙනෙක් නම් නෙමෙයි. එයාටත් ඇත්තටම ලෝකෙ දකින්න කාලයක් තිබ්බේ නෑ. වගකීම් අස්සෙන්, හොස්පිටල් අස්සෙන් එයාගේ ලස්සනම කාලේ ගත වෙලා ගියා. ඊට පස්සේ බැන්දා, ළමයි හැදුවා, ට්‍රැවල් කරන එක එයාගේ ප්‍රයොරිටි ලිස්ට් එකෙන් එන්න පස්සට ගියා. මේ ඉන්නේ අකේන්, අපේ අක්කගේ ලොකු පුතා. එයා හරිම කීකරු, අහිංසක ළමෙක්. මං එයාට ගොඩක් ආදරේ. එයාත් ලෝකෙ දැකලා නැහැ. හරියටම අපේ විනුකි වගේ. මේ ඉන්නේ අපේ අක්කගේ පොඩි දුව. මෙයා ගැන කෙටියෙන්ම කිව්වොත් යාළුවනේ මේ ඉන්නේ මිනි කෞශල්‍යා. ප්‍රවුඩ්ලි කියන්න පුළුවන් මගේ තියෙන පිස්සු ඉස්සරහට ගෙනියන්න ඉන්න එකම පොඩි එකා කියලා. මේ ඉන්නේ අපේ අක්කගේ හස්බන්ඩ්. හරිම සංසුම් පොරක්. probably මේ වෙලාවේ හිතනවා ඇත්තේ පාන්දර 4ට නැගිටගෙන කෝච්චි ගාන බඩ ගාන වෙලාවේ ගෙදරට වෙලා නිදා ගන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා. හැබැයි ඉතින් හොඳ තාත්තලා තමන්ගේ මහන්සිය බලන්නේ නැහැ දරුවන්ගේ සතුට ඉස්සරහා. මෙයා ඇවිත් හර්ෂණීව මට හම්බ වෙන්නේ වන්ඩර්ලස් පළවෙනි ගෲප් ටුවර් එකේ. ටික කාලයක් ඉඳන් වීඩියෝස් කරේ නැති හින්දා YouTube යාළුවන්ට ගොඩක් දේවල් මග හැරලා නේද? හර්ෂණී ඇවිල්ලා මං වගේම වන්ඩර්ලස් කෙනෙක්. හැබැයි මෙහෙම මට සෙට් වෙන්න නම් ඒ ලෙඩේ විතරක් මදි. අපි එකතු වෙන්න ලොකුම හේතුව තමයි අපි දෙන්නටම තියෙන එකම මානසික ලෙඩ. ලෝකෙ වටේ කාත් එක්ක කොහොම ගියත් පවුලේ ඇත් එක්ක ට්‍රිප් එකක් යනවා කියන්නේ මට නම් කරන්න අමාරුම දෙයක්. මේ ගමන අපි හැමෝටම ලස්සන මතක ගොඩක් එකතු කරන ගමනක් වෙයිද? එහෙමත් නැත්නම් හාය ට්‍රිප් එකක් යන එක එපාම කරවන අමතක කරලම දාන්න ඕන දවසක් වෙයිද? හරියටම පැය 2මාරකින් බර්නීනා කෝච්චිය පිටත් වෙන තිරානෝ නගරයට අපි ආවා. ට්‍රේන් එකකින් බහලා ඉතාලි ස්ටේෂන් එකේ ඉඳලා ස්විස් ස්ටේෂන් එකට යන්න පාර පයින්න විතරයි අපිට තිබුණේ. ඉතින් ස්ටේෂන් එකට ඇතුල් වෙච්ච ගමන් දැක්කේ බර්නීනා ට්‍රේන් එකේ යන ටිකට්ස් ගන්න තියෙන පොලිම. මිනිස්සු කන්දරාව දැක්කම හිතුනේ හොඳ වෙලාවට අපි ඔන්ලයින් ටිකට්ස් ගත්තේ කියලා. අපි ඔක්කොමලා ප්ලැට්ෆෝම් එක ඉස්සරහා ඉඳගත්ත ගමන් ඔන්න අපේ ට්‍රේන් එක ආවා. මේ ට්‍රේන් රයිඩ් එක ඉතාලිය සහ ස්විස් සම්බන්ධ කරන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට ඇතුළත් වෙන ට්‍රේන් එකක් නිසා ඉස්සලම ගිහින් ඉඳ ගන්න එක්කෙනාට තමයි හොඳම සීට් එක හම්බ වෙන්නේ. ඔයාලට තමයි පොඩි වගේ ඉන්න. ආයන් අයියන්. මේක පිස්සුවක් යාළුවා. ඉතින් මේක ඉස්සරහම ඇවිල්ලා ඉඳ ගන්න එක්කෙනාට තමයි ඉතින් හැන තියෙන්නේ. දැන් අපි මේක අපි 9:40 වෙනකම් මේක යන්නේ නැහැ. හැබැයි මේක දැන් දොර ඇරිය ගමන් දැක්කනේ.
තනිකර කට්ටිය දුවලා ගිහිල්ලා සීට් එක අල්ල ගන්නවා. මේක තමයි ඔන්න මැප් එක. මේ ට්‍රේන් එක යන. හරියට අපි දැන් මෙතන ඉන්නේ තිරානෝ කියන තැන. අපි නවතිනවා සොන් මෝරිට්ස් කියන තැන. මේ ටික තමයි බර්නින් පාස් කියන්නේ මෙන්න මේ ටිකට. ඔන්න හරි වෙලාවට අපි පිටත් වුණා. මෙතන ඉඳලා කිලෝමීටර් 128ක් ලස්සන බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා යුනෙස්කෝ හෙරිටේජ් එකට අයිති පාස් එකක්. මොකද ඒ තරම්ම ලස්සනයි. මේකේ ටච් කරන හයිට් එක තමයි වැඩියෙන්ම 2500 මම හිතන්නේ. ඒ තරම් උඩකට යනවා. ඉතින් බ්‍රිජස් ගොඩක් තියෙනවා. හරිම ලස්සනයි. බලමු මොකද වෙන්නේ කියලා. මම මේක ඇත්තටම චූටි කාලේ ඉඳන්ම යන්න හිතන් හිටපු ගමනක්. හැබැයි හින කරන්. මෙතනසර හිතුණා යන්න ඕනේ කියලා. හැබැයි වෙනසර වගේ මේ සැරේ මේ වින්ටර් එකේ ගොඩක්ම හිම නැහැ. මොකද හිම වැටුන්නේ නැහැ. මම දන්නේ දැන් උඩට යද්දි සමහරට තියෙවි. හැබැයි වෙන අවුරුදු වල මෙච්චර මේ කාලේ තනිකර හිම වලින් පිරීලා මේක අඳුනා. ඉතින් අපි බලමු උඩට යද්දි කොහොම වෙයිද කියලා. ඉතින් මේ ගමනේ අපිට හම්බ වෙන පළවෙනිම ලස්සන නැවතුම් පොළ ඇවිල්ලා මීරලාගෝ. මීරලාගෝ කියන වචනේම තේරුම ඇවිල්ලා වැව දිහා බලන්න කියන එක. ඔන්න පළවෙනි ස්ටොප් එකෙන්ම අපි බෝඩර් එක ක්‍රොස් කරා. මොකද ෆෝන් එකට ආව නොටිෆිකේෂන් එක අපි දැන් ඉන්නේ ඉතාලි ටෙරිටරි එකේ නෙමෙයි කියලා. ටික ඔන්න උඩට නගනවා. කන්ද මුදුනට නගන ගමන් එක අපිට දැනෙන්නේ නැහැ වැඩි. නවත් චූට් අපි උඩට යනවා කියලා දැනෙනවා.
බර්නීනා කෝච්චිය ඇල්ප් ගෲම් නැවතුම් පොලේ නැවැත්තුව ගමන් අනවුන්ස් කරා අපිට විනාඩි 10ක් තියෙනවයි කියලා ට්‍රේන් එකෙන් බහැලා මේ ස්ටොප් එකේ තියෙන සස්පෙන්ඩඩ් බල්කනි එකට ගිහිල්ලා හිම වලින් පිරිච්ච හුස්ම හිර කරන ඇල්ප්ස් කඳු යායේ ලස්සන බලලා එන්න. යාළුවනේ. Oh mio Dio. Prossima fermata Ospizio Bernina. ඔන්න මේ ගමනේ බර්නීනා ට්‍රේන් එක ළඟා කරන උසම නැවතුම්පුරට අපි ආවා. ඒ තමයි මුහුදු මට්ටමින් මීටර් 2253ක් උඩින් තියෙන ඔස්පීචියෝ බර්නීනා. මේ නැවතුම්පොළ පිහිටලා තියෙන්නේ හරියටම කම්බරේනා ග්ලැසියර් එක යට. ඔන්න අපි ආවා බර්නීනා දියවොලෙත්සා කියන ස්ටේෂන් එකට. මේ ස්ටේෂන්ස් වලින් වලට බහැලා ඊළඟ ස්ටේෂන් එකෙන් ඊළඟ ට්‍රේන් එක ගන්න පුළුවන්. මේ ස්ටේෂන් එකේ අවට ස්කී ට්‍රේල්ස් ගොඩක් තියෙනවා. හැබැයි පරිස්සමෙන්. ඉස්සර කාලේ කතා අනුව මේ කඳු ඇවිල්ලා ඔයව ලේසියෙන්ම අතරමං කරන ස්ථානයක්. ඒකෙන් තමයි දියවොලෙත්සා කියන නම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඩේවිල්. පැය දෙකහමාරක් ඇල්ප්ස් කඳු නගමින් බහිමින් බ්‍රේත් ටේකින් views අතරින් බර්නීනා කෝච්චිය ඔන්න ස්විට්සර්ලන්තයේ සෙන්ට් මෝරිස් කියන පුංචි ගමට ළඟා වෙනවා. ඔන්න යාළුවනේ අපි ආවා දැන් සෙන්ට් මෝරිස්. බහින්න තමයි යන්නේ. අම්මම්මේ hello. දැන් අපි යම් මෙතන ඉඳන් විනාඩි 10කින් අපි සෙන්ට් මෝරිස් සිටි සෙන්ටර් එකේ. අපිට ආයමත් ට්‍රේන් එක තියෙන්නේ 3:11ට. පැයකට කලින්වත් එන්න වෙනවා මොකද මෙතන ඉඳ ගන්න බැරි වෙන හින්දා. දැන් තියෙන ලේක් එක මෙතන නම් ගල් වෙලා නැහැ පේනනේ මත. පුලා හොඳටම අර හරිය ගල්. හරියට වහින්න පුළුවන්. සයිකින් වහින්න. අද දවස ක්ලවුඩි දවසක් තියෙනවා හිමත් වැටෙනවායි කියලා. ඒ හින්දා තවත් සීතයි. හදිසියේ මේ ට්‍රේන් එකට නැගින්න කියන්න බැරි වුණා. ඇත්තටම මේක මේ ට්‍රේන් එක කොහොමද ඔයගොල්ලන් දෙනවනම් කරගන්නේ කියලා. මේකට සයිට්ස් දෙකක් තියෙනවා. සයිට් දෙක මම යටින් දාන්න. අපි ගත්ත ට්‍රේන් එක ඇවිල්ලා ගණන් ටිකක් අඩු ට්‍රේන් එක. මේ රයිඩ් එකට යන්නයි එන්නයි එක්කෙනෙක්ට යුරෝ 70ක් යනවා. එතකොට අපි ආවේ මිලානෝ ඉඳන්. මිලානෝ ඉඳන් තිරානෝ එන්න පැය දෙකමාරක් යනවා තව. ඒකට ගියා එක්කෙනෙක්ට 25ක් ගියා යන්නයි එන්නයි. මං කිව්වේ ට්‍රේන් දෙකක් තියෙනවා කියලා. එක ට්‍රේන් එකක් තමයි වීදුරු අරින බැරි එක්ස්ප්‍රස් ට්‍රේන් එක. ඒකට කියන්නේ බර්නීනා එක්ස්ප්‍රස් කියලා. මේක ඇවිල්ලා රීජනල් සාමාන්‍ය ට්‍රේන් එකක්. ට්‍රේන්ස් දෙකම යන්නේ එකම පාත් එකේ. හින්දා කිසිම වෙනසක් නැහැ. පනෝරාමා එකේ වෙනස ඇවිල්ලා ගාන. මට දැන් බර්නීනා එක්ස්ප්‍රස් එක මතක නැහැ හරියටම ගාන කීයද කියලා. සිටිසන් නැත්තම් ඉතාලිය අනිවාර්යෙන් પાස්පෝර්ට් එකයි පර්මිට් එකයි අරගෙන එන්න. මොකද කොච්චර උනත් අපි බෝඩර් එක ක්‍රොස් කරනවා. දැන් අපිට කන්ට්‍රෝල් කරේ නැහැ ඩොකියුමන්ටේෂන් එක. හැබැයි කොහොම වුණත් අපි බෝඩරේ පැනලා ස්විස් නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් අරගෙන එන්න. අනිත් දෙන ටිප් එක තමයි අනිවාර්යයෙන්ම ඔන්ලයින් පර්චේස් කරගන්න.
ඔයගොල්ලන්ගේ ටිකට්ස් විශේෂයෙන් මේ උත්සව සමය කාලේ හැමෝටම නිමාඩු කාලේ ඔයගොල්ලන් ඉන්නේ හැමතිස්සෙම මේක සෙනග ඉන්නවා දැන් අද සමහර අයට ට්‍රේන් එක මිස් වුණා හේතුව කෙලින් හිටගෙනවත් එන්න විදිහක් නැති නිසා නේ අපි අපේ ට්‍රේන් එකට විනාඩි 45ක් කලින් තමයි ස්ටේෂන් එකට ආවේ එතනින් දෙයයන් පිටින් ට්‍රේන් එකත් ආවා විනාඩි 40කට කලින් ඒ හින්දා අපි එවලම නැග්ගා ආව වෙලෙම නැග්ග නිසා අපිට ඉඳ ගන්න තැනක් හම්බුණා ඕකේ මෙන්න තියෙනවා ලේඛික අපි ලස්සනයි wow फोटो शूट අම්මා තනික රතු වෙලා පවුවානේ අපේ සෙට් එක මම හිතන්නේ මෙතනින් යන්නේ ගන්න සම්මෝරිස් බලන්න වෙන්නේ අපිට මෙතෙන්ට වෙලා ඉඳී මම හිතන්නේ හඬාගන්න විට ඔබ පමණ ඉවතට රැක්ලන්තේ බඩිස් එකේ ඔලුවටම වැටුනහම යාළුවනේ මේ වගේ හැසිරෙනවා හරිද ඉවරින්දා ඔයාලා මේ වගේ තැන්වලට ඉවෘත එකක් ගිහුවා මඩි කිරිතාගෙන Okay, hොඳට ඇඳගෙන ඉතින් මම දැන් මේ කිය ආවේ ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට ඕගනයිස් කරගන්න පුළුවන් විදිහ සමහර අය මේක දවස් දෙකක් වගේ කරනවා මොකක් හරි අතරමැදි ස්ටොප් එකක නැවතිලා රැට ඉඳලා මම නැත්තම් සම්මෝරිස් වල රැට ඉඳලා පහුවදාට ට්‍රේන් එක ගන්නවා. අපි දවසේ ගමනක් තමයි ආවේ. අපි කෑම ගෙනාවා ගෙදරින් හදාගෙන. ට්‍රේන් එකේ කෑවා බිව්වා. ඉතින් ඒ හින්දා ඒකට නම් අපිට විදමක් කරේ ගියේ නැහැ. නැත්තම් මෙහි සම්මෝරිස් වල නම් ගොඩක් ගණන් හැමදේම ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් ස්විස්නේ අපි ඉන්නේ ඒ හින්දා. හැබැයි සම්මෝරිස් වල තියෙනවා රස චොකලට් කඩයක් 1970 හරි 80 හරි මං හිතන්නේ ඕපන් කරේ. ඒකේ කන්න බොන්න දෙකම තියෙනවා. පොඩ්ඩක් රස් නෙවෙන්න ඔයගලන්ට කෆේ මොනවා හරි ගන්නවා නම් බෝතික් කියලා තමයි අනිත් අය කියන්නේ. අපි යවෙන එකක් නෑ මේ පැත්තට මොකද තව විනාඩි කීයක තියෙනවා අපිට. ඔව් මේ ලස්සන කඳු යායට one last look එකක් දෙමු. Diana. Bye bye Sumoy. Come on Achi. Acha din meter isra. Hamma. When nothing is sure, everything is possible. තව ලස්සන වාක්‍යයක් දැක්කා. Sky is not the limit. Beyond the universe is. Si prega di rimanere dietro la linea sempre a quanto personale un autorista. ඉතින් අද දවස ගෙවිලා ගිය විදිය ගැන හිතුවොත් එහෙම අර මම වීඩියෝ එකේ මුලින්ම ඔයාලත් එක්ක බෙදාගත්ත ඒ සැකේ නැත්තරම නැති වෙලා ගියා කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට අපේ අවට ඉන්න අපි ආදරය කරන අයට අර අපිට තියෙන ජීවිතේ තීරණ ගන්න, දේවල් තෝරගන්න තියෙන නිදහස එයාලට නැති වෙන්න පුළුවන්. හැමදාම එක ප්‍රශ්නවල ලොකු පීඩනයකින් ජීවත් වෙන්න පුළුවන්.
ඉතින් ඔයාට පුළුවන් නම් එයාලගේ ජීවිතේ එක දවසක් හරි ඒ ප්‍රශ්න ගැන නොහිතා ඒ පීඩණයෙන් එයාලව මුදවලා නිදහසේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් දවසක් එයාලා වෙනුවෙන් නිර්මාණය කරන්න. ඒ ගැන දෙසරයක් හිතන්න එපා. අනිවාර්යෙන්ම කරන්න. හසයි ඔන්න යාළුවනේ අපි ආවත් තිරානෝ වලට. ඉතින් මේ ලස්සන ගමන ඉවරුණා මෙතනින්. මම හිතනවා ඔයාලටත් ඉතාලියේ ඉන්නවා නම් ඔයාලටත් මේ ගමන එන්න පුළුවන් වෙන්න කියලා. ආවට රටවල් වල එන්න පුළුවන් වෙන්න උදව් වෙන හොඳින් මේ ගමන කරන්න උදව් වෙන වීඩියෝක් වෙන්න ඇති කියලා. දැන් අපි මෙතන ඉඳන් ආයෙ මිලානෝ යන්න ඕනේ.